ඉතින් ඔන්න වෙන්න වගේම යාළුවෝ හැමෝම පිළිගන්නවා ටේස්ට් ද වර්ල්ඩ් චෙෆ් ෆසාරි YouTube channel එකට. ඉතින් අද ඔයගොල්ලන්ගේ රික්වෙස්ට් එකක් ඉඳන් දෙන්න යන්නේ pan pizza එකක්. ඉතින් ඔයගොල්ලෝ පිළිගන්නවා PT gram 125කින් ඔයගොල්ලන්ට සුපිරිම pan pizza එකක් හදාගන්න පුළුවන් කියලා. ඉතින් අතින් අනලා oven එකක් නැතුව pan එකේ හදාගන්න පුළුවන් ලේසිම රෙසිපි එකක්. ඉතින් සුපිරිම practical recipe එකක්. ඉතින් හදලා බලමු. Let's go යාළුවෝ next video එකට. ඉතින් යාළුවනේ මෙන්න තියෙන ingredients ටික මේ තියෙන්නේ මුදෝපු කිරි, baking powder, සීනි, olive oil ඔයගලන්ට පොල් තෙල් උනත් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ baking soda, apple soda හරිම ලේසි. මේ තියෙන්නේ salt, ලුණු, ඉතින් පිටි gram 125, tomato paste ඔයගලන්ට මේක හදා ගන්න පුළුවන් හරිම ලේසි. tomato කඩිය blend කරලා උනත් ගන්න පුළුවන්. ඉතින් garlic චුට්ටක් තියෙනවා, garlic gram 10ක්, bell peppers ඔයගලන්ට ඕනම vegetable එකක් ගන්න පුළුවන් මේකට. කිසිම අවුලක් නැහැ. ඉතින් ඉක්මනටම මම පෙන්නන්න මේ රෙසිපි එක හදා ගන්න විදිය. ඉතින් ඩෝ එක හරිම ලේසි. ඔයගොල්ලන්ට අතින් අනා ගන්න පුළුවන්. මැෂින් එකක් ඕනේ නැහැ. ඉක්මනට මේ යාළුවනේ. ඉතින් මුලින්ම කර්ඩ් ටික දාගමු. කර්ඩ් ග්‍රෑම් 60යි. ඔලිව් ඔයිල්. ඉතින් බලන්න එපා යාළුවනේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔයගොල්ලන්ට. ඉතින් මේ තියෙන්නේ baking soda, apple soda gram 2ක්. මේ තියෙන්නේ baking powder gram 3ක් තියෙනවා. salt gram 3යි. මුලින්ම මේ ටික මික්ස් කරගමු. හොඳට මික්ස් කරගන්න යාළුවනේ baking soda baking powder හොඳට මික්ස් වෙන්න. ඉතින් යාළුවනේ අපි දැන් පිටි ටික මික්ස් කරගමු. මේ විදිහට. ඉතින් පිටි මික්ස් කරද්දී තමයි මම සීනි ටිකක් දාගන්නේ. ඉතින් ඔයගොල්ලන් ඉස්සෙල්ලා කියන්නම් දුකනවා වතුර තියෙනවා. පොඩි අත්තර දිමක් වුණා. ඉතින් වතුරත් මිලිලිටර 30ක් තියෙනවා. ඉතින් බලමු කොහොමද මේක මික්ස් කරගන්නේ කියලා. හරිම ලේසි. ඉතින් යාළුවනේ මෙන්න මේ අවස්ථාවේ තමයි මම වතුර ඇඩ් කරගන්නේ මේකට. මේක ටිකක් වෙනස් ඩෝ එකක් අපි වෙනදට ඊස්ට් වලින් හදන්නේ. ඉතින් අද රෙසිපි එක යන්නේ ඊස්ට් නැතුව. ඉතින් හැමෝටම හදා ගන්න පුළුවන් ලේසි එකක්. ඔයගලන්ට පේනවා අතේ ඇලෙන්නේ නැහැ. සුපිරිම ඔයගොල්ලන්ට මේ වගේම පොඩි වාදනයක මේක අනා ගන්න පුළුවන් හරිම ලේසියෙන්. ඉතින් යාළුවනේ විනාඩි 5ක් මේ විදිහට අනා ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා දැන් අතේ ඇලෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පිටි ගුලියක් ඇවිත් තියෙන. ඉතින් මේක ඔයගොල්ලෝ මේ විදිහට පොඩ්ඩක් බෝල කරලා තෙල් චුට්ටක් දාලා මේක හැම ඊස්ට් තියෙන එකක් වගේ ලොකුවට පිපෙන්නේ නැහැ. හැබැයි මේක රෙස්ට් කරන්න ඕනේ. මේක පිපෙන්නේ ඔයගොල්ලෝ මේක කුක් කරද්දි. ඉතින් ඒ වුණාට විනාඩි 10ක් අනිවාර්යෙන් රෙස්ට් කරගන්න. ඉතින් මතක තියාගන්න අනිවාර්යෙන් මේක කවර් කරගන්න ඔයගොල්ලන්ට කැමති විදිහකට. ඉතින් යාළුවනේ මම නම් ක්ලීන් ෆිල්ම් එකක් යූස් කරනවා. ඔයගොල්ලන්ට ක්ලීන් ෆිල්ම් නැත්නම් මේක ඔයගොල්ලන්ට shopping bag එකක් ඇතුළට උනත් දාලා ගැට ගහලා තියන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. මේ විදිහට කරන්න අනිවාර්යයෙන්ම වර්ධනය රෙසිපි එක. විනාඩි 10කින් යාළුවනේ ආයෙත් හම්බු. ඉතින් විනාඩි 10ක් ඉවසන් ඉන්න. ඉතින් යාළුවනේ ඔන්න විනාඩි 10ක් ඉවරයි. ඔයගොල්ලන්ට තේරෙනවා. ඉතින් දැන් තමයි හොඳම හරිය. ඉතින් මේක තමයි මම යූස් කරන්න ගන්න pan එක. ඉතින් මේක තමයි ඔයගොල්ලන්ට pizza එක හදන්න යන්නේ මම. ඉතින් මේකේ ප්‍රමාණයට හරියන මම මේ ඩෝ එක රවුන්ඩ් කරගන්නවා, ෂීට් කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ටේබල් එකට තෙල් චුට්ටක් දාන්න. ඉතින් ඇලෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙන්නේ මේ වගේ ටිකක් soft ඩෝ එකක්. ඔයගොල්ලන්ට වෙන මේක දැන් ස්මූත් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අතින් හදාගන්න. පොඩි රෝලින් පින් එකක් පාවිච්චි කරනවා.
ඉතින් සාමාන්‍ය පීසඩ් එකක් විදිහට ඔයගොල්ලන්ට මේක සෙල්ලම් කරන්න බෑ. ඉතින් ඒ හින්දා තමයි මම රෝලින් පින් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් හරි ලේසි මේක මේ විදිහටම කරගත්තොත්. ඔයගොල්ලන්ට පේන යාළුවනේ මේක කොච්චර සොෆ්ට්ද කියලා. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට මේක තුනි වෙන්න ෂීට් කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ යූස් කරන්න ගන්න පෑන් එක දාගන්න මේ විදිහට. ඉතින් අනිවාර්යෙන්ම මතක කරන්න එපා තෙල් ටිකක් දාගන්න එහෙම. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් චුට්ටක් වෙනස් විදිහකට මෙන්න මෙහෙම ඔයගොල්ලන්ගේ පිට්සා එකේ ලයින් එක හදාගන්න. එහෙම නොකරත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට චුට්ටක් පිළිවෙලකට වැඩි දෙන්න ඕනේ හින්දා මම මේ විදිහට සමා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට හිමීට පොඩි ෆෑන් එකක් දාගන්න. ඉතින් මැජික් නෑ, හරිම ලේසි. දැන් පුළුවන් ඔයගොල්ලන්ට කැමති ටොපින් එකක් කැමති විදිහට දාගන්න. ඔයගොල්ලන්ට මේකට ක්‍රීම් චීස් උනත් දාගන්න පුළුවන්. හැපි කව් ක්‍රීම් චීස් එක උනත් අවුලක් නැහැ. එහෙම නැත්නම් මම නම් පාවිච්චි කරන්නේ මොසරෙල්ලා ක්‍රීම් චීස් එක. ඉතින් බලමු කොහොමද ටොමැටෝ පේස්ට් එකයි වෙජිටබල්ස් ටිකයි කොහොම ලස්සනට දාගන්න කියලා. ඉතින් අන්තිම හරිය ඉවසගින්න යාළුවනේ. ඉතින් යාළුවනේ මම टोमेटो पेस्ट दान कली මෙන්න මේ විදිහට ගෑරුම් කොකින් පොඩ්ඩක් මේ විදිහට එන ගන්නවා. ඉතින් මෙහෙම කරන්නේ ඔයගොල්ලන්ට ක්‍රිස්පි බේස් එකක් අරගන්න. ඉතින් මේ තියෙන අම්තර යායක එළියට යනවා. එතකොට ඔයගොල්ලන්ට හම්බ වෙනවා නේම ක්‍රන්චි බේස් එකක්. ඊළඟට टोमेटो पेस्ट එක. ඉතින් ඔයගොල්ලන්ට टोमेटो पेस्ट නැත්නම් ඔයගොල්ලන්ට टोमेटो කෙචප් මොකක්ද දාගන්න පුළුවන්. टोमेटो සෝස් ඕන එක කිසිම අවුලක් නැහැ. ඉතින් මම टोमेटो पेस्ट හම්බුණා. ඉතින් ඒ හින්දා මම මේක පාවිච්චි කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකත් එක්ක අනියන් දාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට තියෙන වෙජිටබල් වල හැටියට. ඉතින් මම ටිකක් කැමතියි garlic flavour එකට. ඉතින් ඒ හින්දා මම දාගන්නවා chop garlic ටිකක්. ඔයගොල්ලෝ garlic වලට අකමැති නම් ප්‍රශ්නයක් නෑ, දාගන්න එපා. මම කැමති නිසා දාගන්නවා. ඊට පස්සේ ඔෆ් කට් බෙල් පෙපර්ස් ටිකක් තියෙනවා. ඉතින් මම ඒ ටික පාවිච්චි කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට බෙල් පෙපර්ස් නැත්නම් ඔයගොල්ලන්ට මාළු මිරිස්, තක්කාලි ඒ වගේ කැමති දේවල් දාගන්න පුළුවන්. ඉතින් මට හම්බෙච්ච හින්දා මම මේක පාවිච්චි කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ග්‍රීන් චිලි උනත් දාගන්න පුළුවන් මේකට අනියන් එක්ක. ඉතින් බ්ලැක් ඔලිව්ස් ටික ඉතින් මම තේරෙන්න මම දාගන්නවා. ඔයගොල්ලන්ට නැත්තම් ප්‍රශ්නයක් නැහැ මේව නැහැ කියලා. ඔයගොල්ලන්ට ලස්සනට ප්‍රසන්ටේෂන් එක දෙන්න ඕන හින්දා මම මේ දේවල් පාවිච්චි කරනවා. එහෙම නැහැ කියලා මේකේ රසය වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මගේ සිග්නේචර් එක. මම කැමති ස්පයිසි. ඉතින් අනිත් කැමති නැති නිසා මම මික්ස් කරන්නේ මේක. ඉතින් යාළුවනේ මම දැන් චීස් ටිකක් දාගන්නවා. මම නම් පාවිච්චි කරන්නේ මොසරෙල්ලා චීස්. ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැපි කව් චීස් එකවත් ගන්න පුළුවන්. හැබැයි හැපි කව් චීස් එකේ මේ රිසල්ට් එක එන්නේ නැහැ. පුළුවන් නම් මොසරෙල්ලා චීස් කෑල්ලක් ගන්න පුළුවන් නම් හොඳයි. මත එමන්තල් චීස් හරි අවුලක් නැහැ. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඕනම සුපර් මාකට් එකකින් කොත්මලේ නැත්නම් අයිලන්ඩ් කැමති බ්‍රෑන්ඩ් එකකින්. ඉතින් යාළුවනේ දැන් තමයි හොඳම හරිය. ඔන්න ඉතින් මම අපේ පිට්සා එක බේක් කරගන්න යන්නේ, ෆ්‍රයි කරගන්න යන්නේ. ඉතින් අනිවාර්යයෙන් මතක තියාගන්න low heat එකේ ඔයගොල්ලෝ ගෑස් ලිපේ හදනවා නම් අනිවාර්යයෙන්ම ගෑස් ලිපේ අඩුම අඩු ගින්දරේ මේක කුක් කරගන්න. අනිවාර්යෙන් විනාඩි 10ක් විතර යනවා.
ඉතින් බලමු අපේ පීස් එකට කොච්චර ලක් කරනවද කියලා. මම මේක කුක් කරන්න යන්නේ හරියටම සෙල්සියස් 100. ඉතින් බලමු. ඉතින් මේක කුක් වෙන්න තියලා ඔයගොල්ලෝ මේක වහන්න ඕනේ. ඉතින් මට ග්ලාස් টොප් එකක් නැහැ මම ඉතින් වහන්නේ. මෙන්න මේකෙන් ඉතින් බලමු විනාඩි 10කින් කොහොමද කියලා රිසල්ට් එක. මොන විනාඩි 13ක් ගියා. වා. සුපිරි. වාව්. ඉතින් ඔයගලන්ට පේනවා? හොඳටම තියෙනවා. චීස් සුපිරිට මෙට්ලා දෙන්න ඉතින් යාළුවනේ. දැන් නම් හරියටම හරි කියලා හිතන බලමු කොහොමද කියලා. වාව්. ඉතින් ක්‍රස්ට් එකක් තියෙනවා නියමෙටම. එළියට අරන් බලමු කොහොමද කියලා. ඉතින් අමතක කරන්න එපා. ඉතින් මෙන්න මෙයාගේ එකකින් ඔයගොල්ලෝ මේක එළියට ගන්නකොට පරිස්සමට ගන්න. මොකද මේක ගොඩක් සොෆ්ට් පීස් එකක්. ඉතින් ඒ හින්දා පරිස්සමට අරගන්න ඔයගොල්ලන්ගේ මහන්සිය අපරාධේ. වාව්. ඉතින් යාළුවනේ ඔන්න පරිස්සමට පීස් එක මෙන්න මේ විදිහට. වාව්. ඔයගොල්ලන් පේනවා වටේ කොහොමද කියලා සොෆ්ට් එක. වාව්. ඉතින් කපලා බලමු. පිටි ග්‍රෑම් 125කින් ගෙදර හැමෝටම සතුටු වෙන්න පුළුවන්. ඉතින් පුංචි අපි වගේ ඔයාලටම හරියන සුපිරියක්. ඉතින් යාළුවනේ අපි ලස්සනට මේක පොඩ්ඩක් ගානිෂ් කරගමු. ඉතින් මම ගොඩක් කැමති බැසිල් ලීව්ස් වලට. පිට්සා එක යන්නේ බැසිල් ලීව්ස්. ඉතින් මට බැසිල් ලීව්ස් තියෙන හින්දා මම පාවිච්චි කරන ගානිෂ් එකට. ඉතින් ඔයගොල්ලන්ට නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් යාළුවනේ ඔක්කොම හරි. ඉතින් මම ඔලිව් ඔයිල් චුට්ටක් දාගන්නවා ටෙස්ට් කරන්න කලින්. මම කැමති ඔලිව් ඔයිල් එක ටෙස්ට් කරන්න. වාව්. ඉතින් බලන්න කොහොමද කියලා චීස්. වාව්. සුපිරි. ඉතින් ඔයගොල්ලෝ හැම මාසෙම මේ වගේ චීස් හැදෙන රස පීස් එකක් ගන්න. බලමු කොහොමද කියලා ටෙස්ට් එක. Wow, sudah timai. Super. Di mangkuk ada naya lo nih. Ogol hatla aniwarim try karena. Try kalau balak kian ogolan comment jago mungkin lagi. Ogolan ta uturan harian lo suka tahu sakit jaya ya lo nih. Wow.